Hi guys, welcome back to my YouTube channel. This is my first video. ඔයාලා මයික් එක යනවා පොඩි ගමනක්. ඉතින් අපි ගිහලාම කතා කරමු කොහෙද යන්නේ කියලා. Hi guys, මම ඔයාලව තැනකට එක්කන් එනවා කිව්වනේ. අපි දැන් ඉන්නේ එතන. මේ තියෙන්නේ. මම ඔයාලද එක්කන් ආවේ තේවත්තක් බලන්න. මේක මාළම ලස්සනයි මෙතන. කියන්නේ මීදුම වෙලා අපේ ඇඟේ වදින එක අපිට තේරෙනවා. ඉතින් මේක තියෙන්නේ චෙල්සි වල. ඉතින් මේක එන්න ළඟයි බණ්ඩාරවල බදුල්ල පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා වීකෙන්ඩ් එකක ඇවිල්ලා යන්න. ඔයාලට ෆොටෝ ෂූට් එකකට ඒ වගේ දේක උනත් මෙතන මාළම ලස්සනයි. අපි දැන් ඉන්නේ තේවත්ත ඇතුලේ. අර පෙන්නපු බෝඩ් එක ළඟින් ඇතුළට ආවා. දැන් මේක ඉස්සරහට ඇවිදගෙන යනකොට ටිකක් දුරට යනකොට මේකේ තියෙනවා හට් එකක්. ඉතින් මම ඔයාලා වෙතෙන්ට එක්කන් යන්නේ. මේක මාළම ලස්සනයි. මෙතන ෆොටෝ ෂූට් කරන්න, වීඩියෝ ෂූට් එකකට උනත් ඔයාලට ගැලපෙනවා. දැන් තේවත්ත මැද්දෙන් ඇවිල්ලා මේ තියෙන පාරක ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ පාර ගියාම කෙලින්ම යන්න පුළුවන් නේ අතන කියන කියන්නේ ඒක ඉක්කෝ කඩන දළු ගෙනත් තියන්න හදපු තැනක් හරි නැත්නම් ෆොටෝස් ගහන්න එහෙම හදපු තැනක් හරි ඒක මොකක් වුණත් එතන මාරම ලස්සනයි. මේ තියෙන්නේ මං අර කියපු හට් එක නබිත් එක්ක ආපු කට්ටියත් ෆොටෝ ගගහා ඇවිද යනවා. මේ වටේම පේනවා. මේ වටේ හරිම ලස්සනයි. මේක තව ටිකක් එහාට ගියාම තියෙනවා කුඹල්වල අසපුව පේන තැනක්. ඉතින් මම දැන් මේ ඉස්සරහට යනවා. මම දැන් මේ යන්නේ අර හට් එක ඇතුළට. මේ තේවත්තේ ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන්. මෙහි පල්ලහැට මීදුම තියෙන ඔයාලට පේනවා ඇති. මේ වටේම තියෙන්නේ තේවත්ත. උඩ අපිත් එක්ක ආපු කට්ටිය ඉන්නවා. වටේ අඩේන් ඉරත් බැහැගෙන යනවා පේනවා. හරි ලස්සනයි. මේ වටේ තියෙන හැම දෙයක්ම ගොඩක් ලස්සනයි. ඉතින් එන්න ඇවිල්ලා යන්න. ඉතින් මේ තේවත්ත අයිති වෙන්නේ මල්වත්ත ඇග්‍රෝ ප්ලාන්ටේෂන් හරි එහෙම මොකක් හරි එකකට. ඒ කියන්නේ මේ වත්තේ කඩන දළු එයාලගෙම ටී ෆැක්ටරි එකක තමයි මේ එයාලගේ ප්‍රොඩක්ට් එකක් විදිහට දෙන්නේ. මෙහෙට පේනවා කියනවා නමුණු කුලයි නාරංගලයි එහා පැත්තේ W හැඩයට කඳු තුනක් තියෙන එක හග්ගල කියලා තමයි කියන්නේ. මේ වටේට කඳු ගොඩක් පේනවා. මේවා මේ වටේ හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ ඒකට වාව් කියනට වඩා වෙන කියන්න වචනයක් නැහැ. මේ ඉන්නේ අද මාත් එක්ක ආපු කට්ටිය. මේ ඉතින් මාමයි නැන්දයි චුටි බබාලා දෙන්නයි මේ ඉන්නේ. ඉතින් මං ඔයාලා මාව නම් දන්නවනේ දැන්. ඉතින් දැන් අපි ආවා. දැන් ඉතින් අපි යනවා. තව වීඩියෝ එකක් කරන්න හිතන් ආවේ. දැන් ඉතින් වටේ අඳුරු වෙනවා. ඉතින් එතකොට වෙලා මදි කරන්න. යාළුවනේ මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන කැත ගතිගුණ දන්නවනේ. ඉතින් ඔයාලත් මේ තැන් වල කුණු දාලා යනවා. ගෙවල් වල කුණුත් එකතු කරලා මෙහෙට ගෙනත් දානවා. ඉතින් මෙච්චර ලස්සන තැනක ඉතින් බලන්න මට නම් ඇත්තටම හරිම දුකයි. මේ ගෙවල් වල කුණු ඒ දේවල් ගෙනත් දානවා. අච්චර උඩින් ලස්සනට හඳ පායගෙන ඉද්දී මේ වටේ දේවල් මෙච්චර ලස්සනට තියෙද්දි තමයි ඒ සුන්දරත්වයේ විඳින්න නැතුව මේ පරිසරයට කුණු එකතු කරන්නේ. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. ඒත් මේ වගේ දේවල් නම් කරන්න එපා. ඉතින් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ පරිසරය පුළුවන් තරම් ආරක්ෂා කරන්න. මොකද මේ පරිසරය රැකුණොත් තමයි අපිටත් රැකෙන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් නොගන්න තාක්කල් රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. දැන් මේ වටේ හොඳටම කළුවරයි. දැන් අනිත් පැත්තෙන් හඳ උඩට එනවා. දැන් ඉතින් රෑ වෙනවා. ඔයාලට මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න. ඔයාලට හිතෙන දේ comment එකක් විදිහට දාගෙන යන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඔය එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන ගමන් ඊළඟට කොහෙද යන්න ඕනි කියන එක comment section එකේ දාගෙන යන්න. යාළුවනේ අපි දැන් මේ තේවත්ත ඇතුළ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ වටේම තේ හැම තැනම එකම විදිහයි. අරහේ පේනවා හට් එකක්. දැන් අපි හෙට යන්න හදන්නේ. ඉතින් ඔයාලා මම එතෙන්ට එක්කගෙන ගිහිල්ලා එතන වටේ පෙන්වන්න. ගයිස් මේක හරිම ලස්සනයි. මේ වටේම තියෙන්නේ තේවත්ත මීදුම හැම තැනම. ඉතින් එහාට යනකොට තියෙනවා පොඩි හට් එකක්. ඉතින් මං අපිත් එක්ක ආපු අනිත් කට්ටියත් පිටිපස්සෙන් ගෙනවා. මං එයාලවත් එක්ක කරගෙන ඔයා මේක බලන් ඉන්න ඔයාලවත් එක්ක කරගෙන මම දැන් යනවා එතෙන්ට.
අපි දැන් ඉන්නේ තේවත්ත ඇතුලේ. අර පෙන්නපු බෝඩ් එක ළඟින් ඇතුළට ආවා. දැන් මේක ඉස්සරහට ඇවිදගෙන යනකොට ටිකක් දුරට යනකොට මේකේ තියෙනවා හට් එකක්. ඉතින් මම ඔයාලා වෙතෙන්ට එක්කන් යන්නේ. මේක මාළම ලස්සනයි. මෙතන ෆොටෝ ෂූට් කරන්න, වීඩියෝ ෂූට් එකකට වුණත් ඔයාලට ගැලපෙනවා. දැන් තේවත්ත මැද්දෙන් ඇවිල්ලා මේ තියෙන පාරක ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ පාර ගියාම කෙලින්ම යන්න පුළුවන් නේ අතන තියෙන කියන්නේ ඒක ඉක්කෝල් කඩන දළු ගෙනත් තියන්න හදපු තැනක් හරි නැත්තම් ෆොටෝස් ගහන්න එහෙම හදපු තැනක් හරි ඒක මොකක් වුණත් එතන මාරම ලස්සනයි. මේ තියෙන්නේ මං අර කියපු හට් එක නබෙත් එක්ක ආපු කට්ටියත් ෆොටෝ ගගහා ඇවිද යනවා. මේ වටේම පේනවා. මේ වටේ හරිම ලස්සනයි. මේක තව ටිකක් එහාට ගියාම තියෙනවා කුඹල්වල අසපුව පේන තැනක්. ඉතින් මං දැන් මේ ඉස්සරහට යනවා. මං දැන් මේ යන්නේ අර හට් එක ඇතුළට. මෙහෙට පේනවා කියනවා නමුණු කුලයි නාරංගලයි එහා පැත්තේ W හැඩයට කඳු තුනක් තියෙන එක හග්ගල කියලා තමයි කියන්නේ. මේ වටේට කඳු ගොඩක් පේනවා. මේවා මේ වටේ හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ ඒකට වාව් කියනට වඩා වෙන කියන්න වචනයක් නැහැ. මේ තේවත්තේ ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන්. මෙහි පල්ලහැට මීදුම තියෙන ඔයාලට පේනවා ඇති. මේ වටේම තියෙන්නේ තේවත්ත. උඩ අපිත් එක්ක ආපු කට්ටිය ඉන්නවා. වටේ අඩෙන් ඉරත් බැහැගෙන යනවා පේනවා. හරි ලස්සනයි. මේ වටේ තියෙන හැම දෙයක්ම ගොඩක් ලස්සනයි. ඉතින් එන්න ඇවිල්ලා යන්න. ඉතින් මේ තේවත්ත අයිති වෙන්නේ මල්වත්ත ඇග්‍රෝ ප්ලාන්ටේෂන් හරි එහෙම මොකක් හරි එකකට. ඒ කියන්නේ මේ වත්තේ කඩන දළු එයාලගේම ටී ෆැක්ටරි එකක තමයි මේ එයාලගේ ප්‍රොඩක්ට් එකක් විදිහට දෙන්නේ. මේ වටේටම දෙන්නේ තේවත්ත. දැන් අරහෙන් මීදුම එනවා දැන් උඩට. ඉතින් එහා පැත්තෙන් ඉරත් බැහැගෙන යනවා. මේ වටේ ලස්සනයි. ඉතින් හවසට ප්ලේන් ටියක් බොන්න වඩයක් කල් ප්ලේන් ටියක් බොන්න නම් මේ ප්ලේස් එක මරුව. ඉතින් මේ පල්ලහැ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ පල්ලහැ තියෙනවා ටී ෆැක්ටරි එකක්. ඒක ඒ ටී ෆැක්ටරි එකේ තමයි මේ වත්තේ කඩන දළු මේ ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දෙන්නේ. මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ ටී ෆැක්ටරි එක. මේ ටී ෆැක්ටරි එක ගොඩක් කල් මේක කියන්නේ ඒද ඉස්සර කියන්නේ සුද්දාගේ කාලේ හදපු ටී ෆැක්ටරි එකක්. කියන්නේ මේ වත්තේ කඩන දළු මේ වත්තෙම ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට යනවා. දැන් වෙලාව 6:05 ඒ වුණාට මෙහෙට දැන් ඔන්න කලින්ම හඳ පායලා එහා පැත්තෙන් ඉර බැහැගෙන යනවා. මෙහා පැත්තෙන් හඳ ටික උඩට එනවා. ඉතින් මේ පේන්නේ කුඹල්වල අසපුව බණ්ඩාරවල බදුල්ල ඔය පැත්තේ ඉන්න කට්ටියට ඉතින් මේකත් ළඟයි. ඉතින් මේකෙම තියෙනවා ටී ෆැක්ටරි එකක්. මම ටී ෆැක්ටරි එකේ වීඩියෝ එකක් ඔයාලට පස්සේ දවසක අරගෙන ඉන්නම්. මේ ඉන්නේ අද මාත් එක්ක ආපු කට්ටිය. මේ ඉතින් මාමයි නැන්දයි චුටි බබාලා දෙන්නයි මේ ඉන්නේ. ඉතින් මං ඔයාලා මාව නම් දන්නවනේ දැන්. ඉතින් දැන් අපි ආවා. දැන් ඉතින් අපි යනවා. තව වීඩියෝ එකක් කරන්න හිතන් ආවේ. දැන් ඉතින් වටේ අඳුරු වෙනවා. ඉතින් එතකොට වෙලා මදි කරන්න. ඉතින් ආපහු දවසක වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් එතකන් ගිහින් එන්නම්. බයි බයි හැමෝටම. යාළුවනේ මෙච්චර ලස්සන තැනකට ඇවිල්ලත් අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන කැත ගතිගුණ දන්නවනේ. ඉතින් ඔයාලත් මේ තැන් වල කුණු දාලා යනවා. ගෙවල් වල කුණුත් එකතු කරලා මෙහෙට ගෙනත් දානවා. ඉතින් මෙච්චර ලස්සන තැනක ඉතින් බලන්න මට නම් ඇත්තටම හරිම දුකයි. මේ ගෙවල් වල කුණු ඒ දේවල් ගෙනත් දානවා. අච්චර උඩින් ලස්සනට හඳ පායගෙන ඉද්දී මේ වටේ දේවල් මෙච්චර ලස්සනට තියෙද්දි තමයි ඒ සුන්දරත්වය විඳින්න නැතුව මේ පරිසරයට කුණු එකතු කරන්නේ. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. ඒත් මේ වගේ දේවල් නම් කරන්න එපා. ඉතින් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ පරිසරය පුළුවන් තරම් ආරක්ෂා කරන්න. මොකද මේ පරිසරය රැකුණොත් තමයි අපිටත් රැකෙන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් නොගන්න තාක්කල් රටක් විදිහළුණත් අපිට දියුණු වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. දැන් මේ වටේ හොඳටම කළුවරයි. දැන් අනිත් පැත්තෙන් හඳ උඩට එනවා. දැන් ඉතින් රෑ වෙනවා. ඔයාලට මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න. ඔයාලට හිතෙන දේ comment එකක් විදිහට දාගෙන යන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඔය එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන ගමන් ඊළඟට කොහෙද යන්න ඕනි කියන එක comment section එකේ දාගෙන යන්න.